ඔයදන්නවද ලංකාවේ ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කරපු කූඹියෝ ටෙලිනාට්‍ය අපි දකින්නත් කලින් අවුරුදු 5ක් තිස්සේ කාමරයක පෙට්ටියකට වෙලා දූවිලි වැදි තිබුණා කියලා. මේක හදපු කණ්ඩායම හැම ප්‍රධාන රූපවාහිනී නාලිකාවකට වගේ ගිහින් කතා කරා මේක විකාශය කරන්න කියලා. ඒත් හැමෝම කිව්වේ මේක ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා. අද අපි කතා කරමු කූඹියෝ ආපුයේ අමාරු ගමන සහ එහි සැඟවුණු නිර්මාණ රහස් ගැන. ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට කොන් ආටිස් කෙනෙක්, ඒ කියන්නේ අනුන්ව රවට්ටල Tamanගේ වැඩ කරගන්නා කපටි මොලකාරයෙක් වටා ගෙතුණු කතාව මෙතනම් ගැඹුරු නිර්මාණයක් උනේ. සාමාන්‍යයෙන් අපේ රටේ වීරයා කියන්නේ හරිම නීතිගරුක කෙනෙක්. ඒත් ජෙහාන් ප්‍රනාන්දු කියන්නේ ඇන්ටි හීරෝ කෙනෙක්. ඔහු නීතිය කඩනවා, මිනිස්සුන්ව රවට්ටනවා. හැබැයි ඔහු ඒ හැම දෙයක්ම කරන්නේ Tamanගේ බුද්ධිය පාවිච්චි කරලා. මේ අලුත් සංකල්පය ලංකාවේ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් වුණා. ඔයාලන්නවද මේ නාට්‍ය ජෙහාන්ගේ ප්‍රධාන මූලස්ථානයේ විදියට පාවිච්චි කරපු ඒ තැන ගැන? ඒක ඇත්තටම කලින් තිබුණු ඔය වගේ ස්ථානයක් නෙමෙයි. ඒක කොළඹ පැත්තේ තිබුණු කවුරුත් පාවිච්චි නොකර අතහැරලා දාපු විශාල තැනක්. නිෂ්පාදන කණ්ඩායම ඒ පාළුවට ගිය විශාල ගොඩනැගිල්ල අරගෙන ඒක පිරිසුදු කරලා අලුතින් තීන්ත කාලා අමුතු පෙනුමක් දීලා තමයි කූඹියෝ එකට මේ වගේ අයිකොනික් තැනක් නිර්මාණය කරගත්තේ. ඒ විශාල ගොඩනැගිල්ල ඇතුලේ තිබුණු හිස් බව නාට්‍යයේ අභිරහස් ස්වභාවයට ලොකු රුකුලක් වුණා. 2012 දී අවසන් කරපු මේ කතාවට නාලිකාවල අනුමැතියක් ලැබුණේ නැහැ. මේකේ ප්‍රධාන නිලියක් නැහැනේ. මේකේ ලව් ස්ටෝරියක් නැහැනේ. මේවා තමයි එදා ලැබුණු ප්‍රතික්ෂේප කිරීම. නාලිකා ප්‍රධානීන් හිතුවේ ලංකාවේ ප්‍රේක්ෂකයාට ඕනි හැමදාම දකින අඳෝ වැඩියාවල් විතරක් කියලා. ඒත් අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ඇතුළු පිරිස Tamanගේ නිර්මාණය ගැන තිබුණු විශ්වාසය අත්හැරියේ නැහැ. ඔවුන්ට අවුරුදු 5ක් බලාගෙන ඉන්න උනා මේකට අවස්ථාවක් එනකම්. මෙම නිර්මාණයේ විශේෂත්වය වන්නේ රූගත කිරීම වලදී අවශ්‍ය තැන්වලදී ගරිල්ලා ෆිල්ම් මේකින් කියන උපක්‍රමය යොදා ගැනීමයි. ජනා කියන තැන්වල රූගත කිරීම කරද්දී සාමාන්‍ය මිනිස්සුන්ට නොදැනෙන විදියට කැමරා සංගවාගෙන වැඩ කරපු එක ඒ අතරින් විශේෂයි. ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි මේ පිටපත ලිව්වේ අවුරුදු ගානක් තිස්සේ සමාජයේ ඔවුන් දැකපු සැබෑ චරිත සහ සිදුවීම් පදනම් කරගෙන. ඒ වගේම මේ කතාවේ එන හැම ට්‍රික් එකක්ම, හැම රැවටීමක්ම අපිට මෙච්චර සැබෑවට දැනෙන්නේ ඒ පිටපතේ තිබුණු තාත්වික බව නිසා. මේ කතාවේ එන සමහර සැලසුම් සහ ජෙහාන්ගේ මාස්ටර් මයින්ඩ් වැඩ කොටස් කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියනවා නම් ඕන කෙනෙක්ට මේ කතාව බලලා ඒ දේවල් සැබෑවටම වෙන්නේ කොහොමද කියලා පවා හිතා ගන්න පුළුවන්. ඒකයි මේ ටෙලිනාට්‍ය අනිත් හැම ටෙලිනාට්‍යයකටම වඩා අමුතු මානයක රැඳෙන්නේ. අන්තිමට මොකද උනේ? හැමෝම කිව්වේ මේක කාටවත් තේරෙන්නේ නැති වෙයි කියලා. ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකයා මේක ඉතා ඉහළින් වැළඳගත්තා. ඉතින් තවමත් ඔයා කූඹියෝ බලලා නැති කෙනෙක් නම් නරඹන්න වටිනාම ලාංකීය නිර්මාණයක් තමයි මේක. Sijan, wage feelings වලට අපි හර්ට් කරා නම් sorry.